ඉතින් ඔයාම එකතු වෙලා ඉන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් A to Z අපේ YouTube channel එකත් එක්ක. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරන්න යන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් වල තියෙන ප්‍රධානම කොටස් දෙක සම්බන්ධයෙන්. ඔයා ට්‍රේඩර් කෙනෙක් නම් ට්‍රේඩින් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ දේවල් දැනගෙන ඉන්න එක වැදගත් වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් අපි අද කතා කරන්න යන්නේ මොකක්ද ස්පොට් ට්‍රේඩින් ඒ වගේම මොකක්ද ෆියුචර් ට්‍රේඩින් කියන මාතෘකා දෙක සම්බන්ධව. ඉතින් ෆියුචර් ට්‍රේඩින් කියන්නේ මොකක්ද? ඒ වගේම ෆියුචර් ට්‍රේඩින් සහ ස්පොට් ට්‍රේඩින් අතර තියෙන වෙනස මොකක්ද කියන එක සම්බන්ධව අද අපි සාකච්ඡා කරමු. ඉතින් ඔයාලා මේ ඉන්නේ Binance එකේ අපි ෆියුචර් ට්‍රේඩින් එකක් දාගන්න මෙන්න මේ වගේ තැනක් තමයි අපිට පෙන්වන්නේ Binance එක ඇතුලේ. ඉතින් Binance එකේදී ෆියුචර් ට්‍රේඩින් එකක් දාගන්න මේ ඩෙස්ක්ටොප් version එකේ මේ විදිහට තිබුණට බය වෙන්න එපා. ඔයා මොබයිල් ෆෝන් එකක් නම් යූස් කරන්නේ මොබයිල් ෆෝන් එකෙත් මේ දේවල් ටිකම තමයි තියෙන්නේ. ඉතින් මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ වෙලාවේ ඉන්නේ BTC to USDT. එහෙම නැත්නම් Bitcoin සහ USDT අතර තමයි මේ ට්‍රේඩ් එක සිද්ධ වෙන්නේ. ඉතින් මෙතන බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් Bitcoin එක මේ කාලවකවානුව තුල ගියපු chart එක තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ 15 minutes candlestick pattern එක. ඉතින් අපිට පුළුවන් මේක මාරු කරගන්න 1 hour වලට 4 hour වලට එහෙම නැත්නම් 1 day වලට. ඉතින් ඔයාලා දන්නවා ඇති මේ 1 day 1 hour 4 hours කියලා කියන්නේ මේ එක candlestick එකකින් කොච්චර කාල රාමුවක් පෙන්වනවද කියන එක සම්බන්ධව. ඉතින් මෙතන 1 day කියලා දැම්මොත් මේක candlestick එකකින් එක දවසක් තමයි පෙන්වන්නේ. ඉතින් මේ විදිහට ඔයාට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාට මේකේ ට්‍රේඩ් සිද්ධ වෙන විදිහ බලා ගන්න පුළුවන්. මෙතන සෙල් වෙන ඒව කොච්චරද බයි වෙන ඒව කොච්චරද කියන එක මෙතන සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම මේ මොහොතේ කොච්චර වටිනාකමකටද මේ BTC එක එහෙම නැත්නම් Bitcoin එක යන්නේ කියන එක මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ මොහොතේ ඩොලර්ස් 1,04,872කට Bitcoin එකක් යනවා. ඉතින් මේ දවස් ටික ඇතුළත ඊට දවස් 4කට 5කට කලින් Bitcoin එකේ උපරිම මට්ටමට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ තමයි ඩොලර්ස් 1,11,959ක්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට ෆියුචර් එකේ තියෙන දේවල් බලා ගන්න පුළුවන්. මොබයිල් එකෙත් මේ දේවල් මේ විදිහටම තමයි තියෙන්නේ. ඉතින් මෙතෙන්දී අපිට වැදගත් වෙන කොටස් දෙකක් තියෙනවා ෆියුචර් ට්‍රේඩින් වල. ඒ තමයි ඔයාලට මෙතන පේනවා ඇති buy long සහ sell short කියලා දෙකක් තියෙනවා. ඉතින් ඇයි මෙහෙම දෙකක් තියෙන්නේ ෆියුචර් ට්‍රේඩින් වල? ඉතින් ෆියුචර් ට්‍රේඩින් වල මේ දේ තිබුණාට මේක ස්පොට් ට්‍රේඩින් වල අපිට බලා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙතෙන්දී buy long කියන එක සහ sell short කියන එක තියෙන්නේ ඔයාලට පේනවා ඇති මෙතන අපි 15 minutes වගේ candlestick pattern එකක් දාගමු. මොකද සාමාන්‍යයෙන් ෆියුචර් ට්‍රේඩින් කරන කෙනෙක් ලොකු candlestick patterns දාගන්නේ නැහැ. මොකද 1 week වගේ ලොකු time period එකක් ඇතුලේ සිද්ධ වෙන දෙයක් නෙවෙයි ෆියුචර් ට්‍රේඩින් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් විනාඩි ගාණක්, තප්පර ගාණක්, පැය ගාණක් අතර සිද්ධ වෙන සිදුවීමක් තමයි මේ ෆියුචර් ට්‍රේඩින් වලදී සිද්ධ වෙන්නේ. ඉතින් මෙතෙන්දී ඔයාලට පේනවා ඇති මේ 15 minutes කියන එක දැම්මට පස්සේ මේක candlestick එකකින් විනාඩි 15ක් පෙන්වනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන මේ විනාඩි 15 දී මේ පටන් ගන්න candlestick එක රතු පාට candlestick තියෙනවා. ඒ වගේම කොළ පාට candlestick තියෙනවා. ඉතින් මෙතෙන්දී ඔයාලට පේනවා ඇති මේ රතු පාට candlestick එකක් වෙන්නේ හැමතිස්සෙම උඩ ඉඳලා පහළට ගියොත් තමයි රතු පාට candlestick එකක් බවට පත් වෙන්නේ. ඒ වගේම යට ඉඳලා උඩට ගියොත් මේක කොළ පාට candlestick එකක් වෙනවා. ඉතින් මෙතෙන්දී ෆියුචර් ට්‍රේඩින් වලදී ඔයාට රතු පාට candlestick වල වගේ මේ කියන්නේ මේ chart එක පහළට යන වෙලාවේදී ඔයාට sell short කියන එකෙන් profit කරන්න පුළුවන් වගේම මෙතෙන්දී කොළ පාට candlestick වලදී එහෙම නැත්නම් ඉහළට යන අවස්ථාවලදී ඔයාට මේ buy long කියන එකෙන් profit කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට මේ දේ තමයි ප්‍රධානම දේ ෆියුචර් ට්‍රේඩින් සහ ස්පොට් ට්‍රේඩින් අතර තියෙන වෙනස. ඒ වගේම දෙවනි ප්‍රධානම වෙනස තමයි මේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා size කියලා එකක්. මෙතන මේකට අපි කියනවා leverage කරනවා කියලා. ඉතින් මේ leverage කරනවා කියලා කියන්නේ හරියටම ඔයා කාගෙන් හරි ණයට සල්ලි අරගෙන ඒ ඔයාගේ අතේ තියෙන මුදලක් මොකක් හරි අපේට තියලා ඔයා ණයට සල්ලි අරගෙන ඒකෙන් ට්‍රේඩ් කරනවා වගේ දෙයක් තමයි මෙතන මේ leverage කියන එකෙන් සිද්ධ වෙන්නේ. ඉතින් නිකමට හිතන්න ඔයා ඩොලර්ස් 10ක් දාලා ට්‍රේඩ් කරොත් ඔයාට මේ වගේ පොඩි තැනකදී එහෙම නැත්නම් දැන් මේ තියෙන තැන ඉඳලා ඔයාට මේ පේනවා ඇති මේ කර්සර් එක මම ගෙනියද්දි දැන් මේක මේ තියෙන තැන මෙන්න මේ හරිය තමයි දැන්ට Bitcoin එක තියෙන්නේ 1,04,898 කියන තැනදී
ඔයාලට පේන ඇති 4ක් 10ක් වගේ ගේන් එකකට යන්න නම් කොච්චර මේක උඩට යන්න ඕනද කියලා. ඉතින් අපි one day candlestick දාගෙන බලමු. ඉතින් ඔයාලට පේනවා ඇති මේ දැන් මේ තියෙන ස්ථානයේ ඉඳලා සාමාන්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට ඉහළට ගියත් මේක 3.8 මෙතන පේනවා ඇති. මම කර්සර් එක ගෙනියන තැන ධන 3.4යි කියලා වැටලා තියෙනවා. ධන ප්ලස් මාක් එකත් එක්ක 3.9යි 4.2යි මේ විදිහට වැටලා තියෙනවාට පේනවා. ඉතින් මේ තියෙන්නේ දැන් අපි තියෙන මොහොතේ ඉඳලා අපි මේ ප්‍රෙඩික්ට් කරන තැනට එහෙම නැත්නම් මේ මවුස් කර්සර් එක ගෙනියන තැනට වෙද්දී කොච්චර ගේන් එකකට ගිහිලා තියෙනවද කියන එක අපිට percentage එකක් විදිහට පෙන්වනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලට පේනවා මේ candlestick එකක් දවසක් ඇතුළත 100%ක් 102ක් 103ක් ඒ වගේ තමයි Bitcoin එකේ වෙනස් වීම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දී ඔයා හිතනවා ඩොලර්ස් 10ක් දැම්මොත් ඩොලර්ස් 10ක් දැම්මොත් 103ක් කියලා කියන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. හරියට ඒක අපි හිතමු ඩොලර් 100ක් අපි දැම්මා කියලා. ඩොලර් 100ක් දාලා 103ක් කියලා කියන්නේ ඩොලර්ස් 3ක් කියන එක. ඉතින් ඔයා ගාව ඩොලර් 100ක් නැති වෙන්න පුළුවන්. ඩොලර් 100ක් කියන අද කාලේ වටිනාකමින් බැලුවොත් රුපියල් 30000ක් විතර. ඉතින් රුපියල් 30000ක් දාලා ඩොලර්ස් 3ක් කියන්නේ රුපියල් 1000ක් වගේ. ඉතින් රුපියල් 30000ක් දාලා දවසට රුපියල් 1000ක් හොයනවා කියන්නේ ඒක ලොකු රිස්ක් එකක්. ඉතින් ඒ වගේ දෙයක් නිසා මෙතෙන්දී ඔයාට පුළුවන් ඔයාගේ අතේ තියෙන ඩොලර්ස් 10 මෙතෙන්දී ලෙවරේජ් කරන්න. ඉතින් ඒ හේතුව නිසා තමයි මේ ලෙවරේජ් කියලා එකක් අපිට දීලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දී පුළුවන් අපිට ලෙවරේජ් එක 140ද 150ද 175ද එහෙම නැත්නම් 100ද කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී මේ percentage එක ගුණිතයක් විදිහට අපි දාන ප්‍රමාණයෙන් වැඩි වෙනවා. ඉතින් මේ විදිහට බැලුවොත් ඔයාලට පේනවා ඇති මේ ප්‍රධාන වෙනස්කම් දෙක ස්පොට් ට්‍රේඩින් සහ ෆියුචර් ට්‍රේඩින් වල තියෙනවා. ඉතින් මේ දේ ස්පොට් ට්‍රේඩින් වල ඔයාලට දැක ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙතෙන්දී ෆියුචර් ට්‍රේඩින් වලදී මේ ලෙවරේජ් කියන එක අපේ වාසියට වගේම අවාසියට බලපාන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේ අතේ තියෙන කැපිටල් එක පොඩි නම් ඔයා ෆියුචර් ට්‍රේඩින් කරන එක ඇත්තටම තේරුමක් නැහැ. ඒ වගේම අලුතෙන් එන බිගිනර් කෙනෙක්ට මේ දේවල් ගැන හරියට දන්නේ නැති කෙනෙක්ට මම ෆියුචර් ට්‍රේඩින් රෙකමන්ඩ් කරන්නෙත් නැහැ. ඉතින් අපි තවදුරටත් බලමු මේ ලෙවරේජ් කියන එක වැඩ කරන්නේ කොහොමද කියන එක වගේම ස්පොට් ට්‍රේඩින් වල සහ ෆියුචර් ට්‍රේඩින් වල තියෙන වාසි සහ අවාසි මොනවද කියන එකත් අපි සාකච්ඡා කරමු මේ වීඩියෝ එක ඇතුළතදී. ඉතින් මම පොඩි රූප සටහනකින් ඔයාලට පැහැදිලි කරන්නම් කොහොමද මේ ලෙවරේජ් කියන එක වැඩ කරන්නේ. ඒ වගේම ෆියුචර් ට්‍රේඩින් වලදී කොහොමද මේ ට්‍රේඩ් එකක් ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ අපි ලෙවරේජ් එකක් දාලා කරද්දී කියන එක අපි තවදුරටත් රූප සටහනකින් පැහැදිලි කරගමු. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති මම පොඩි රූප සටහනක් තියෙන වගේම ගණන් කීපයක් තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ සරලව මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මෙතන ඔයා හිතනවා දාන ඉන්වෙස්ට්මන්ට් එක. එහෙම නැත්නම් ඔයාගේ අතේ තියෙන මුදල ඩොලර්ස් 10යි කියලා. ඔයා ට්‍රේඩ් එකක් දානවා ඔයාගේ අතේ තියෙන්නේ සම්පූර්ණ මුදල ඩොලර්ස් 10යි. ඉතින් මේ ඩොලර්ස් 10 ඔයා ලෙවරේජ් එක 125ක තියලා ඔයා ට්‍රේඩ් එකක් දානවා කියලා කියන්නේ ඔයාට ඒ දාන ට්‍රේඩ් එකේ ඔයා සම්පූර්ණ ට්‍රේඩ් කරන මුදලේ වටිනාකම වෙන්නේ ඩොලර්ස් 250ක්. ඉතින් ඔයා ඩොලර්ස් 10ක් දැම්මට ලෙවරේජ් එක 25ක් තියලා දානවා කියන්නේ ඔයා බයිනෑන්ස් එකෙන් ණයට ගන්නවා තව ඩොලර්ස් 240ක්. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. එතකොට ඇපේට තියෙන්නේ ඔයාගේ ඩොලර්ස් 10 කියන මුදල. එතකොට මෙතෙන්දී ඔයාට තියෙන ඩෙඩ්ලයින් එකක්. ඔයාට මේ තියෙන ප්‍රමාණය ඉඳලා, ඒ කියන්නේ දැන් ඔයා ට්‍රේඩ් එක දාන මොහොතේ මේ කරන්සි එකේ තියෙන වටිනාකම ඉඳලා ඔයා දාන්නේ බයි ලොන් කියලා නම්, ඒ කියන්නේ උඩට යනවා කියලා නම් ඔයා ප්‍රෙඩික්ට් කරන්නේ පහළට යාමේ අඩුම ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට මෙන්න මේට වැඩිය පහළට යන්න බෑ. ඒ පහළට ගියොත් ඔයාගේ සම්පූර්ණ ට්‍රේඩ් එක කැන්සල් වෙලා යනවා. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. එතකොට ඒ වගේම සෙල් ෂෝට් කියලා නම් දාන්නේ ඔයාට ඒ වගේම බයි ලොන් පැත්තටත් අන්න ඒ වගේම දෙයක් සිද්ධ වෙනවා. ඉතින් අපි බලමු මේක සිද්ධ වෙන්නේ කොහොමද, ඇයි ඒක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඔයාට පේනවා ඇති ඔයා ඩොලර්ස් 10ක් දානවා 125ක ලෙවරේජ් එකකින්. ඔයා ඩොලර්ස් 250කින් ට්‍රේඩ් කරනවා. ඉතින් නිකමට හිතන්න අපි ඩොලර්ස් 250කින් නම් දැන් ට්‍රේඩ් එක සිද්ධ වෙන්නේ අපි දැක්ක 104 105ක වගේ ගේන්ස් වලට යන්න පුළුවන් දවසක් ඇතුළත. ඉතින් දවසක් ඇතුළත මේක අප්වීම් වගේම ඒ වගේම ඩවුන් වීමුත් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉහළට යෑම වගේම පහළට වැටීමුත් ඕන තරම් තියෙනවා දවස් ඇතුළතදී, විනාඩි ගණන් ඇතුළතදී තියෙනවා. ඉතින් මෙතෙන්දී අපි නිකමට හිතමු ඔයා තෝරගන්න කරන්සි එකේ බිට්කොයින් වේවා ඕනම කරන්සි එක
අපි හිතමු ඒ පැය ගානක් හෝ දවසක් ඇතුළත මේක 105ක ප්‍රතිශතයකින් ඒ වටිනාකම වැඩි වෙනවා කියලා හිතමුකෝ. එතකොට 250කින් නම් ඔයා ට්‍රේඩ් එක දාන්නේ ඔයාට 105ක ප්‍රතිශතයක වැඩිවීමකින් ලැබෙන ලාභය ඩොලර්ස් 12.5ක් විදිහට අපිට ගන්න පුළුවන්. ඉතින් ඔයා නිකමට හිතුවොත් ඔයා ඩොලර්ස් 10 විතරක් දාලා 105ක ආවා කියලා කියන්නේ ඔයාට ඩොලර්ස් 0.5ක වගේ වටිනාකමක් තමයි තියෙන්නේ. ඉතින් මෙතෙන්දී ඔයා 125කින් ඔයාගේ වටිනාකම වැඩි කරලා තියෙන නිසා ඔයාට ඩොලර්ස් 12.5ක් ලාභයේ විදිහට ගන්න පුළුවන්. ඉතින් මේ කියන්නේ මේ රූප සටහනේ තියෙන විදිහට මේ කොළපාට පැත්තට ඔයා ට්‍රේඩ් එක දාන්නේ ඩොලර් 100 කියන මට්ටමේදී. ඒ කියන්නේ මේ කරන්සි එකේ වටිනාකම ඩොලර් 100ට තියෙද්දි ඒක ඩොලර්ස් 105ට යනවා. ඒ කියන්නේ 105ක වර්ධනයක් සිද්ධ වෙනවා. ඔයා ඩොලර්ස් 10ක් දාන ට්‍රේඩ් එක 125ක ලෙවරේජ් එකකින් දාන ට්‍රේඩ් එක ඔයාට ලාභයේ විදිහට ඩොලර්ස් 12.5ක් ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මෙතෙන්දී වාට හිතන ඇති මේක නියමයිනේ ෂෝක් නේ. ඉතින් පොඩි ගාණක් තිබ්බත් අපිට වැඩි කරගන්න පුළුවන් නේ. මාරයි මේක කරන්න ඕනි කියලා හිතන ඇති. හැබැයි මතක තියාගන්න ඉක්මන් සල්ලි කියලා කියන්නේ ඔයාගේ අතේ තියෙන මුදලත් ඉක්මනටම රිස්ක් එකට දා ගන්නවා වගේ වැඩක්. ඉතින් මෙතෙන්දී ඔයාට ලැබෙන ප්‍රොෆිට් එක 100%ක් නම් ඔයාට තියෙන රිස්ක් එකත් 100%ක්ම මේ ෆියුචර් ට්‍රේඩිං වලදී තියෙනවා. ඉතින් ඒකයි මම කියන්නේ හරියට ෆියුචර් ට්‍රේඩිං කියන දේ දන්නේ නැතුව එහෙම නැත්නම් ඔයා බිගිනර් කෙනෙක් නම් මේ ට්‍රේඩිං වලට කොයි වෙලාවකවත් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉක්මන් සල්ලි හොයන්න. එහෙම නැත්නම් දවසින් මෙච්චර ගාණක් වань එහෙම නැත්නම් ওই ට්‍රේඩිං සිග්නල් දෙන තැන් වල සල්ලි වියදම් කරලා ඔයාගේ අතේ තියෙන මුදලත් නැති කරගන්න මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් මෙතෙන්දී මතක තියාගන්න ඔයාලට මේ ලාභය උපයන්න පුළුවන් වෙන්නේ මේ 100 කියන මට්ටමේ ඉඳලා කොයිම වෙලාවකවත් මෙන්න මේ පහළ අපි ඇඳලා තියෙන රේඛාව එහෙම නැත්නම් ඩොලර්ස් 96 කියන මට්ටමට වැටෙන්නේ නැතුව ඉහළට ගියොත් විතරයි. ඉතින් අපි දන්නවා මේක අපි හිතමු one day candle stick එකක් කියලා. මේ one day candle stick එක ඇතුළේදී මේක ඉහළට යන්න පුළුවන් සම්භාවිතාවයක් වගේම පහළට යන්න පුළුවන් සම්භාවිතාවයකුත් තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපි නිකන් හිතමු මේක one day candle stick එකක් ගත්තම මේක ඉහළට ගිහිලා තමයි තියෙන්නේ. හැබැයි මතක තියාගන්න මේක 1 hour candle stick එකකට දැම්මට පස්සේ මේක 100 තිබිලා 95ට වැටිලා තමයි මේක 105ට ගිහින් තියෙන්නේ කියලා හිතමුකෝ. අන්න එහෙම දෙයක් සිද්ධ වුණොත් ඔයා දාපු ට්‍රේඩ් එක ඔයාට ප්‍රොෆිට් එකක් වෙන්නේ නැහැ. මෙන්න මේ 96 කියන තැනේදී ඔයාගේ සම්පූර්ණ ට්‍රේඩ් එකම කැන්සල් වෙලා යනවා. ඉතින් ඇයි එහෙම වෙන්න හේතුව? මොකද මම කිව්වා මේ ඔයා දාන ඩොලර්ස් 10 මේක ඇපයක් විදිහට තමයි තියාගන්නේ. ඔයාගේ ළඟ තියෙන සල්ලි ලොකු රිස්ක් එකකට දාලා තමයි මේ වැඩේ සිද්ධ වෙන්නේ. ඉතින් අපි දැක්කා ඩොලර්ස් 10 125ක ලෙවරේජ් එකකින් ගත්තොත් ඩොලර්ස් 250ක්. ඉතින් අපි ඒක බයි ලොං කියන පැත්තට ට්‍රේඩ් එකක් දාලා මේක 105ක් ඉහළට ගියොත් අපිට දාපු ඉන්වෙස්ට්මන්ට් එක වගේ 125ක ලාභයක් අපිට හම්බ වෙනවා. ඉතින් ඒ වගේම මතක තියාගන්න මේක ඔයා ට්‍රේඩ් එක දාන්නේ බයි ලොං පැත්තට නම් හිතන්න ඔයා දාන පැත්තට නැතුව සෙල් ෂෝට් පැත්තට එහෙම නැත්නම් පහළට මේක ගියොත් 104ක පහළට ගියොත් ඔයා දාපු සම්පූර්ණ ට්‍රේඩ් එකම ඒ කියන්නේ ඔයා ට්‍රේඩ් එකට දාපු සම්පූර්ණ මුදලම කවර් වෙන්න පුළුවන් මේ 104ක පහළට යෑම තුලදී. ඉතින් ඔයාලට පේනවා ඉතින් ඔයා දාන්නේ ඩොලර්ස් 10යි ඔයා ඇපේට තියලා තියෙන ඩොලර්ස් 10යි. ඉතින් ඔයාගේ ඩෙඩ්ලයින් එක සඳහන් වෙන්නේ අපි ඇඳලා තියෙන රූප සටහනේ හැටියට නම් මේක 96 කියන තැනදී. කියන්නේ අපි ඩොලර් 100 දී තමයි මේකට ඉන්වෙස්ට් කරන්නේ. අපි කියනවා මේක ඉහළට යයි කියලා. හැබැයි මේක ඉහළට යන්නේ නැතුව මේක පහළට ගිහිල්ලා තමයි ඉහළට යන්නේ. කියන්නේ 95ට වගේ ගිහිල්ලා තමයි යන්නේ. අන්න එහෙම ගියොත් ඔයාගේ ඩෙඩ්ලයින් එක තියෙනවා මෙතන 96 දී. ඔයාගේ ට්‍රේඩ් එක සම්පූර්ණයෙන් කැන්සල් වෙලා ඔයා දාපු ඩොලර්ස් 10 එහෙම් පිටින්ම නැති වෙලා යනවා. ඉතින් මේක රිස්කි දෙයක් කිව්වේ අන්න ඒ හේතුව නිසා. ඉතින් මෙතෙන්දී මේක ෆියුචර් ට්‍රේඩ් කරන කට්ටිය ගොඩක් වෙලාවට ස්ටොප් ලොස් එකක් කියලා තියාගන්නවා. ඒගොල්ලෝගේ සම්පූර්ණ මුදල නැති වෙන්න ඊට වැඩිය පහළට ගියොත් මෙන්න මේක කැන්සල් වෙන්න කියලා දාන ඒවා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මේ ෆියුචර් ට්‍රේඩින් වලදී සිද්ධ වෙන්නේ. මතක තියාගන්න මෙතෙන්දී ඔයා දාන වටිනාකම ඔයා ලෙවරේජ් කරලා දානවා කියලා කියන්නේ මේක ලාභය ලැබීමේ සම්භාවිතාවය වැඩි වගේම මේක පාඩු ලැබීමේ සම්භාවිතාවයත් ඒ හා සමානම වැඩි. ඔයා ඩොලර්ස් 10ක් දාලා ඉක්මන් කරලා ඩොලර්ස් 12ක් හදාගන්න ගිහිල්ලා පැයක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුවන්
ඔයාට මේ පැය දෙක තුන ඇතුළත ඔයාගේ දාපු කැපිටල් එකත් සම්පූර්ණයෙන් නැති කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙදි තමයි මේක සූදුවක් බවට පත් වෙන්නේ. ඉතින් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නැහැ අලුතෙන් ට්‍රේඩින් වලට එන කෙනෙක් විදිහට ෆියුචර් ට්‍රේඩින් කරන්න, එහෙම නැත්නම් ට්‍රේඩින් සිග්නල් අරගෙන ට්‍රේඩ් කරන්න කියන එකට මම ඔයාලා උනන්දු කරන්නේ නැහැ මේ අපේ කෝස් එක ඇතුළේදීවත්. එහෙම නැත්නම් මේ channel එකේදීවත් ඔයාලා අලුතෙන් බිගින කෙනෙක් නම් මේ ට්‍රේඩින් වලට එන කොයි වෙලාවකවත් ඔයාව ෆියුචර් ට්‍රේඩින් වලට අපි ફોකස් කරන්නේ නැහැ. ඉතින් අපි ගොඩක්ම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ ඔයා ට්‍රේඩින් වලට අලුත් කෙනෙක් නම් ඔයා ස්පොට් ට්‍රේඩින් කරන්න try කරන්න. මොකද ඇයි ඒකට හේතුව කියලා අපි දැන් බලමු. ඇයි ඔයා ෆියුචර් ට්‍රේඩින් නැතුව ස්පොට් ට්‍රේඩින් වලින් ඔයාට මේ තරම් ලාභයක් හොයන්න බැරි වුණත් කොහොමද ඔයා ටයිම් එක ගානට මැනේජ් කරගෙන ඔයාගේ කැපිටල් එක හරියට මැනේජ් කරගෙන ඔයාගේ තියෙන පොඩි කැපිටල් එක ටිකෙන් ටික වැඩි කරගන්න කියලාත් අපි සාකච්ඡා කරමු. හරි, අපි දැන් බලමු ස්පොට් ට්‍රේඩින් කියන්නේ මොකක්ද, ඒ වගේම ස්පොට් ට්‍රේඩින් වලදී මොනවද සිද්ධ වෙන්නේ කියන එක අපි බැලුවා. ෆියුචර් ට්‍රේඩින් වලදී තියෙනවා බයි ලොං සෙල් ෂෝට් කියලා දෙකක් තියෙනවා. හැබැයි ස්පොට් ට්‍රේඩින් වලදී ඔයාලට ඒ දේ දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති අපි මේ ඉන්නේ ස්පොට් ට්‍රේඩින් වලට අදාළ ඉන්ටර්ෆේස් එකේ Binance එකේ. ඉතින් ඔයාලා මොබයිල් ෆෝන් එකෙන් ගත්තත් මේ දේවල් මේ විදිහට බලා ගන්න පුළුවන්. පොඩ්ඩක් වෙනස්කම් තියෙනවා. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති අපි කලින් කිව්වා වගේ buy long sell short කියලා එකකුත් නැහැ. ඒ වගේම ඔයාලට පේනවා ඇති leverage එක වැඩි කරන්න එහෙම මුකුත්ම දෙයක් මෙතන නැහැ. ඉතින් සරලවම ස්පොට් ට්‍රේඩින් කියන්නේ මොකක්ද කියලා ගත්තොත් ස්පොට් ට්‍රේඩින් වලදී සිද්ධ වෙන්නේ ඔයා යම් කරන්සි එකක් තෝරගෙන ඒක අඩු මුදලේදී බයි කළා ඒක වැඩි මිලට ගියාට පස්සේ විකුණන එක තමයි සරලව මෙතනදී සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි දැන් මේ වෙලාවේ ඉන්නේ මේ COTI කියන කරන්සි එකේ එහෙම නැත්නම් coin එකේ. ඉතින් මෙතෙන්දී ඔයාලට පේනවා ඇති මේ කරන්සි එක අපි ඉන්නේ 1 week කියන chart එක ඇතුලේ. ඉතින් මෙතෙන්දී අපි ගත්තොත් ඔයාලට පේනවා ඇති මේ 1 week කියන එක දැම්මට පස්සේ මේක candlestick එකකින් පෙන්වන්නේ එක සතියක්. ඉතින් දල වශයෙන් ගත්තොත් මෙතන අවුරුද්දක එකමාරක විතර chart එකක් තමයි අපිට මෙතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතෙන්දී ඔයාලට පේනවා ඇති මීට අවුරුද්දකට එකමාරකට කලින් මේක දැන් තියෙන මට්ටමෙන්ම තිබිලා ආපහු මේක තිබ්බට වැඩිය 200ක 300ක වගේ ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ වෙනකොට මීට අවුරුද්දකට එකමාරකට කලින් තිබිලා තියෙන්නේ 0.06. එහෙම නැත්නම් මේ අද මේ වෙනකොට තියෙන මට්ටමේ තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ සති කිහිපයක් ඇතුළත ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ගිහිලා තියෙනවා 0.27. එහෙම නැත්නම් තිබ්බ ප්‍රමාණය වගේ 100%ක විතර ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවාද මේ වගේ එකපාර වැඩි වෙලා ආපහු අඩු වෙලා ආපහු තැනකදී වැඩි වෙලා මේ වගේ ඇවිල්ලා තියෙන. ඉතින් දැන් මේ වෙනකොට මේ කරන්සි එකේ මිල තියෙන්නේ මෙන්න මේ තියෙන මිල තමයි දැන් මේ කරන්සි එකේ එහෙම නැත්නම් මේ ටෝකන් එකේ මිල විදිහට සඳහන් වෙන්නේ. ඒ කියන්නේ 0.057ක්. ඉතින් ඔයාලා හිතන්න ඔයාලට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් නම් මේක තව ඉස්සරහා සති දෙකේදී තුනේදී එහෙම නැත්නම් තව සති 10ක් ඇතුළත මේක මෙන්න මේ මට්ටමට එන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මේ මට්ටම පාස් කරලා යන්න පුළුවන් කියලා ඔයාලට ප්‍රෙඩික්ෂන් එකක් හරියට සිද්ධ කරන්න පුළුවන් නම් අපි කියලා දෙනවා ටෙක්නිකල් ඇනලිසිස් වලදී කොහොමද ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් වලදී කොහොමද මේ දේවල් හරියට තීරණය කරන්නේ බලන්නේ මේවා ඇනලයිස් කරලා බලන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා ඒ විදිහට ඇනලයිස් කරගෙන ඔයාලා දල වශයෙන් මෙන්න මේ ප්‍රමාණය එනවා කියලා අපි හිතුවොත් තව සති 5ක් ඇතුළත එහෙම නැත්නම් තව සති 10ක් ඇතුළත එනවා කියලා බැලුවොත් ඔයාලට පේනවා ඇති දැන් තියෙන මට්ටමේ ඉඳලා මේ මවුස් කර්සර් එක මෙන්න මේ හරියට අරගෙන ගියාම ඔයාලට පේනවා ඇති 100ට 100ක එහෙම නැත්නම් ප්ලස් 100ට 100ක් විදිහට ඔයාලට පේනවා ඇති 100යි 103යි මේ විදිහට වැඩි වෙනවා ඔයා ගෙනියන මට්ටමත් එක්ක. ඉතින් 1 week එක දාලා බලන්න 1 year එක දාලා බලන්න සමහර විට 1 week එකේදී ලොකු පහළ යෑමක් තිබුණාට 1 year බැලුවම ඒක සමහරට උඩ මට්ටමක තියෙන්න පුළුවන්. ඉතින් අපි හැමතිස්සෙම කියන්නේ යට තියෙන coin එකක් එහෙම නැත්නම් token එකක් ඔයා buy කරොත් ඉහළට යන තියෙන ප්‍රවණතාවය වැඩි. හැබැයි ඒකෙදි ඔයා සැලකිලිමත් විය යුතු කරුණු කීපයක්ම තියෙනවා. අපි මේ දේවල් ගැන සාකච්ඡා කරනවා අපේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් A to Z අපේ වෙබ්සයිට් එකේ තියෙන කෝස් එකේදී. ඉතින් ඔයාලට පුළුවන් අපේ කෝස් එක buy කරන්න මුල ඉඳලා සරලව කොහොමද account එකක් හදාගන්නේ, Binance account එකක් හදාගන්න වගේ mobile phone එකෙන්, ඒ වගේම කොහොමද මේ fundamental analysis එකක් කරගන්නේ, technical analysis එකක් කරගන්නේ, ඒ වගේම කොහොමද මේ cryptocurrency කියන දේ අද සමාජයේ තියෙන්නේ කියන එක ගැන අපි මුල ඉඳලා සාකච්ඡා කරනවා. ඉතින් ඔයා crypto trading වලට අලුත් කෙනෙක් නම් ඔයාට
ලොකු ගණන් වියදම් කරන්නේ නැතුව බොහොම පොඩි ගාණක් රුපියල් 2000ක වගේ මුදලක් වියදම් කළා ඔයාලට පුළුවන් ස්පොට් ට්‍රේඩින් සම්බන්ධව කොහොමද මේ ට්‍රේඩින් වලට පළවෙනි ආරම්භයක් ගන්න කියන එකට හොඳම තැනක් ඔයාලට පුළුවන් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා දැම්ම අපේ කෝස් එක බයි කරන්න. ඉතින් මම කලිනුත් කිව්වා ෆියුචර් ට්‍රේඩින් වගේ රිස්ක් එක අඩුයි මේ ස්පොට් ට්‍රේඩින් වල. ඉතින් ඔයාලට සරලව මේක හරියට ප්‍රෙඩික්ට් කරගන්න පුළුවන් නම් ස්පොට් ට්‍රේඩින් වලින් ලොකු ඉන්කම් එකකට යන්න පුළුවන්. ඉතින් ඉවසීම තමයි වැදගත් වෙන්නේ. මේක පැයෙන් දෙකෙන් විනාඩියෙන් දෙකෙන් ඔයාගේ මුදල නාස්ති කරගන්න දෙයක් නෙවෙයි. ඉතින් ඔයාට බැංකුවක සේව් කරන්නට වැඩිය ඇත්තටම මේක රිස්ක් එක අඩුයි ෆියුචර් ට්‍රේඩින් එක ගත්තම. ඉතින් ඔයාට තේරෙන්න ඇති මේ 150 110 ඒ වගේ අපි බලමු වන් ඩේ chart එකට ගිහිල්ලා මෙතෙන්දී ඔයාලට පේනවා ඇති මේ දවස ඇතුළත එහෙම නැත්නම් අද මේ දවස ඇතුළත 105ක වැඩි වෙලා ආපහු අඩු වෙලා තියෙනවා. ඒ වගේම මෙතෙන්දී ඔයාලට පේනවා ඇති මෙන්න මේ කැන්ඩල් ස්ටික් එක ගාවට ගියොත් එහෙම නැත්නම් හෙට අනිද්දා දවස් 2ක් 3ක් ඇතුළත මේ කැන්ඩල් ස්ටික් එක ගාවට ගියොත් 115ක වැඩිවීමක් එහෙම නැත්නම් මේ හරියට ගියොත් 120ක 22ක විතර ප්‍රතිශතයකින් දැන් තියෙන මුදලට වැඩිය වැඩිවීමක් ඔයාගේ මුදල වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයා ලෙවරේජ් කරන්නේ නැති නිසා ඔයාගේ අතේ තියෙන මුදල තමයි පර්සන්ටේජ් එකක් විදිහට වැඩි වෙන්නේ. ඉතින් මම ඔයාලට දෙන උපදේශය තමයි ඔයාලා පොඩි ගාණක් දාලා ඒ කියන්නේ ඩොලර් 10ක් වගේ දාලා try කරන්න 10%ක 5%ක 20%ක වගේ percentage එකකින් වැඩි කරගන්න බලන්න දවසක් සතියක් ඇතුළත. ඔයා සතියකට 10%ක් 20ක් වැඩි කරගන්නවා කියලා කියන්නේ ඔයාට මාසයක් දෙකක් ඇතුළත අනිවාර්යෙන් ඔයාගේ ගාණ ඩබල් කරගන්න පුළුවන්. ඉතින් කලබල වෙන්න එපා, ඉක්මන් වෙන්න හදන්න එපා මේ ට්‍රේඩින් වලින් සල්ලි හොයන්න. ඉතින් ඔයාට ඩොලර් 10 ඩොලර් 20 කරගන්න විදිහටම තමයි ඔයා ඉස්සරහට ටිකෙන් ටික ඔයාගේ ඉන්කම් එක වැඩි කරගෙන යද්දි ඩොලර් 100 ඩොලර් 200 කරන්නේ. ඉතින් ඒ තියරි එකම තමයි ඔයාට ඩොලර් 1000 ඩොලර් 2000 කරන්න තියෙන්නේ. ඉතින් ඔයා මුලින් පොඩි කැපිටල් එකකින් පටන් ගන්න, ඩොලර්ස් 10ක වගේ කැපිටල් එකකින් පටන් ගන්න. ඔයාට පුළුවන් ඩොලර්ස් 10 ඩොලර්ස් 20ක් කරන්න. ඊට පස්සේ ඩොලර්ස් 20 ඩොලර්ස් 40ක් කරන්න. මෙහෙම ඩොලර් 100ක් විතර ඔයාට හදාගන්න පුළුවන් තුන්වෙනි හතරවෙනි ස්ටෙප් එකට යද්දි. ඩොලර් 100ක් කියන්නේ ඉතින් සාමාන්‍ය සැලකිය යුතු කැපිටල් එකක්. ඉතින් ඔයාට පුළුවන් ටිකෙන් ටික මේක පටන් අරන් හැමීට ඔයාගේ සයිඩ් ඉන්කම් එකක් විදිහට මේ ස්පොට් ට්‍රේඩින් හරියට කරගෙන යන්න. ඉතින් අද දවසේ වීඩියෝ එකේදී අපි බැලුවේ මොකක්ද ස්පොට් ට්‍රේඩින් කියන්නේ, ඒ වගේම මොකක්ද ෆියුචර් ට්‍රේඩින් කියන්නේ, මේ දෙකේ තියෙන වෙනස මොකක්ද, ඒ වගේම මේකෙන් රිස්ක් එක අඩු මොකක්ද, අපි ට්‍රේඩින් පටන් ගන්නවා නම් මොකක්ද කරන්න සුදුසු කියන දේ තමයි අපි සාකච්ඡා කරේ. ඉතින් ඔයාලා දිගටම එකතුලා ඉන්න අපේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් A to Z අපේ YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලට මේ වගේ ඉස්සරහටත් වැදගත් වෙන ට්‍රේඩින් සම්බන්ධ වැදගත් වෙන වීඩියෝ එකක් එක්ක අපි හම්බෙමු.